Hello guys, welcome back to my YouTube channel. අන්න මේ ලස්සන රූම් එකට තව ටිකකින් මොකද වෙන්නේ කියලා චුට්ටක් බලාගෙන ඉන්නකෝ. ඉතින් අද vlog එක මම අරගෙන ආවේ ලොකු වැකේෂන් එකකට පස්සේ මම ආයෙත් මගේ බෝඩියමට යන්න ලෑස්ති වෙන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම කොහොමද රෙඩි වෙන්නේ කියලා බලන්න ඔයාලා කැමති නම් ටිකටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. කොහෙන් පටන්ගෙන මොනවා කරන්නද නැත්ත මට වැටහෙන්නේ. මේ පිස්සු හැදලා වගේ මම දැන් හිතුවේ මට බඩු ගොඩක් අරගෙන යන්න තියෙනවා. ඉතින් මේවා ඔක්කොම කොහොමද අනේවා බස්සේ දාගෙන අරගෙන යන්නේ කියලා. ඉතින් එහෙම හිතලා කොහෙන්ද පටන් ගන්න කියලා හිතලා අන්තිමේට මම හිතුවා රෙදි ටික මුලින්ම පැක් කරගෙන ඉන්න ඕනි කියලා. කලින් මම රෙදි වර්ගයක් පැක් කරලා තිබුණා. ඒත් ඒවා ආයෙ ඔක්කොම ටික ඔන්න එළියට ඇදලා කබඩ් එකේ තිබුණ රෙදි ටිකත් එළියට අරගෙන දැන් මේ දවස් ටිකට කැම්පස් එකට අඳින්න ඕනම කියලා හිතන රෙදි ටික තමයි අන්න ඒ විදියට මම ලෑස්ති කරගත්තේ. මොකද බෑග් එකේ ඇත්තටම බඩු ගොඩාක් දාගෙන යන්න තියෙනවා මේ පාර. මොකද බෝඩි මේ බඩු ගොඩක් අඩුයි. ඉතින් මේ දේවල් ගෙදර ඉඳලා අරගෙන යන්න ඕනේ. බස් එකේ මේ දවස්වල සෙනගත් වැඩිනේ. ළමයි හැමෝම යන නිසා. එතකොට මට අරගෙන යන්න පහසු වෙන්නත් ඕනේ. රෙදි ටික ඔක්කොම ඇදලා දාලා මෙන්න මේ ඩබලව බලන්න මම ආවා. මේ කාලේ රස්නේ වැඩිනේ. ඒ නිසා මෙයාලටත් හරි අමාරුයි. ඒ හින්දා මෙයාලව දවස් දෙකකට සැරයක් වගේ නාවන්න ඕනේ. එතකොට යාලට හරිම සනීපෙට ඉන්නවා. මහන්සි. ඇඟි පිහල මහන්සි. තාම තිතයිමයි පුතා. පියාගන්න හොඳට. හොඳට පියාගන්න මේ කනේ වතුර. මහන්සි. මා පුතාට මහන්සිද? ආපතියට මහන්සිද? පපරේ? පපරේ? මගේ චූටි බලපැටියව හොරතල් කළොන්න ආයෙත් මම ආවා. ඉතුරු බඩු ටික පැක් කරගන්න. මේකේ ඔය තියෙන මම සෑහෙන කාලෙකට කලින් හදපු ඔයිල් එකක්. අනේ ඒක කබඩ් එක ඇතුලේම තිබිලා පුස් කාලා අන්තිමේට. අන්න ඉතින් ඒවා අයින් කරලා ඔයාලම බලාගෙන ඉන්නක මේ දේවල් වලට ෆයිනලි මොකද වෙන්නේ කියලා. අන්න දැන් නම් යන්නේ මගේ ගැජමැටික් ටික පැක් කරගන්න. කොහේ ගියත් මම මේ ටික අරගෙන යනවා. බෝඩිමේ ඉඳලා ගෙදරට එද්දි ගෙදරට අරන් එනවා. ගෙදර ඉඳලා බෝඩිමට යද්දි බෝඩිමට අරන් එනවා. ඒත් ඇවිදින්න යන තැනකුත් නැහැ. මගේ බෑග් එකේ බඩු වල අඩුවකුත් නැහැ. මේ ඉතින් මගේ ගැජමැටික් ගොඩට තවත් අලුතෙන් ගැජමැටික් එකක් එකතු වෙනවා. මම ගත්තා සෙල්ෆී රින් ලයිට් එකක්. මොකද මගේ TikTok වීඩියෝස් කරද්දී මට ඒක ගොඩාක් උදව් වෙනවා. ඉතින් ඔයාලා තාම මගේ TikTok account එක follow කරලා නැත්නම් account එකේ link එක මම description එකේ දාලා තියෙන්නේ. ඉතින් ගිහලා එකත් follow කරන්න. ඔයාලට පුළුවන් ඒකෙනුත් මගේ day vlogs බලන්න, makeup tutorials බලන්න. ඉතින් ඔයාලා කැමති නම් ගිහලා එකත් follow කරන්න පුළුවන්. දැන් මම ඔය බෑග් එකට ඔක්කොම දාලා පැක් කරගත්තට තව චුට්ටකින් බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් මං යන්නේ මගේ තවත් මට අත්‍යවශ්‍යම අයිටම්ස් ටිකක් ලෑස්ති කරගන්න. ඉතින් මේ තියෙන මගේ ජුවලරිස් කිව්වට මං එහෙම ලොකුවට ජුවලරිස් දාන්නේ නැහැ නේ. මම ඉයරින්ග්ස් නම් දානවා. මං ඉයරින්ග්ස් වලට හරියම කැමතියි. ඉතින් ඒ නිසා මේ කරන්නේ බෝඩියමට අරගෙන යන්න ඕනේ ඉයරින්ග්ස් ටිකක් සිලෙක්ට් කරගන්න එක. ඔක්කොම අරගෙන යන්නේ නැහැ. නිතරම දැමන කිහිපයක් විතරයි අරගෙන යන්නේ. මොකද ඉතින් ආයේ ගෙදර එවෙනවා නේද? ඒ ගෙදර ආවම ඉතුරු ටික අරගෙන යනවා මේ ටික දාලා. අන්න ඒකත් හරි. මම ඔයාලට කිව්වේ මම බෑග් එක ලස්සනට පැක් කරාට ඔන්න ආයෙත් ඒව ඇතුලේ තිබුණ බඩු ඔක්කොම එළියට ගත්තා. මොකද රෙදි ටික එහෙම ඔක්කොම දාන්න බලද්දි බෑග් එකේ ඉඩ මදි. ඊට පස්සේ ආයෙ හැම බඩුවක්ම ඇඳ උඩට ඔන්න ඔය විදිහට දාලා ආයෙත් මුලක ඉඳලා පැක් කරන්න ඕනේ කියලා හිතුවා. ඔය ටික තමයි ඉතින් මට අරගෙන යන්න තියෙන. මගේ බෑග් එක එච්චර ලොකු නැති නිසා මං හිතන්නේ
මට මේ ටික දාගන්න ඉඩ මදි වෙන්නේ. කොහොම හරි අන්තිමේට පොඩි කරලත් එක්ක රෙදි ටික ඔන්න බෑග් එකේ දාගෙන අරගෙන ගියා ඉතින්. ලොකුම හේතුව තමයි මේ බෙඩ් ෂීට්ස් උත් මම ගෙදර අරගෙන එනවානේ. මොකද බෝඩිමෙන් එන දවසට ඉතින් ඒ වෙනකල් පාවිච්චි කරපු ටික ගෙදර අරන් ඇවිල්ලා සෝදලා ආය අරගෙන යනවා. බෝඩිමට ගිහින් ඕව සෝදලා වනන්න ඊට පස්සේ වේල යනකල් බලන් ඉන්න හරි කරදරයිනේ. ඒ නිසා ඉතින් ඒවත් ගෙදර උස්සගෙන එනවා. කොහොම තමයි ඉතින් බෝඩින් ලයිෆ් එක වුණාම හැමදාම සැපම හොය ඉන්නත් බැහැනේ. කෙල්ලෙක් වුණාම හැම දෙයකටම පුරුදු වෙන්නත් එපේ. ඉස්සරහට මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා ඉතින් හැම දෙයකටම උරොත්තු දෙන විදිහට හැම දෙයක්ම කරගන්න පුළුවන් විදිහට කෙල්ලෙක් වුණත් හැදෙන්න ඕනේ. මම නම් හිතන්නේ එහෙමයි. ඔයාලගේ අයිඩියා එක මොකක්ද ඒ ගැන? මම මොන ලෝකේ කියල් මට ඒ දේවල් ඕනේ වුණත් නැතේ වුණත් මගේ ඔය කැමරා බඩු වීඩියෝ කරන්න ගන්නේ බඩු ටිකයි. ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් ටිකයි, මගේ හෙයාර් ඔයිල් එක, ඔන්න ඔය වගේ ගැජමැටික් ටිකක් තියෙනවා. ඉතින් යන තැන මම අරගෙන යන. අන්න ඒ දේවල් නිසා තමයි ඉතින් මේ බෑග් එකේ ඉඩමදි වෙන්නේ. කෙල්ල වුණාම ඉතින් එහෙම තමයි නේද? අපි කැමති දේවල් මේ කාලේ කරන්න තෝ වයසට කියලා කරන්නේ. ඔන්න ඔය පුළුවන් විදිහට හැම දෙයක්ම පුළුවන් කාලේ චුට්ට හරි කරගන්න ඕනේ. නැත්තම් වයසට ගිහලා චූටි ළමයිට තරුණ කෙල්ල කොල්ලන්ට ඉරිසියා කර තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් කාලේ ඔයාලා කැමති දේවල් පුළුවන් විදිහට කරන්නානේ. පටේ ඉන්න කට්ටිය මොනවා කියයිද? එයාලා මොනවා හිතයිද? ඒ දේවල් නම් අදාළ කරගන්න මේපා. මොකද ඒ කට්ටිය එන්නේ නැහනේ ඔයාට කන්න බොන්න අඳින්න දෙන්න. ඒ නිසා ඉතින් ඔයාට හොඳයි කියලා හිතන, ඔයාගේ ගෙදර අයට හොඳයි කියලා හිතන දේවල් වලට මූලිකත්වය දීලා ඔයාගේ සතුට වෙනුවෙන් බඩු ටික කරගෙන යන්න ඕනේ. හරිද? අන්න බඩු ටික නම් දෙයනේ කියලා පැක් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික රූම් එකකින් අයින් කරන්න. මොකද මම ගියාට පස්සේ මේ රූම් එකට කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ දේවල් ඇතුලේ තියලා ගියොත් අඟුරු වෙලා තමයි තියෙන්නේ ඊළඟ පාර මම එද්දී. ඒ හින්දා ඉතින් මම එන දවසට මේව ඇතුලට ගන්නවා. යන දවසට ආයෙ එළියෙන් තියනවා. අන්න ඉතින් රූම් එකේ තිබුණ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික ඔක්කොම එළියෙන් තියලා දැන් මගේ රූම් එක හිස් කරා. මේ බලන්නක මගේ බඩු ටික අයින් කරාට පස්සේ මගේ රූම් එක කොච්චර පාළුවට ගිහිලාද කියලා. අන්න ගෙදර පාළුවට ගිහිලා මගේ බෝඩින් රූම් එක දැන් එළිය වැටෙන්න තමයි යන්නේ. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් එකතු වෙමු. මම කොහොමද මගේ බෝඩින් රූම් එක ලස්සනට arrange කරගත්තේ කියලා. මම ගිහින් යන්නම්. bye.